මේ මරණය සම්බන්ධයෙන් යම් කෙනෙක් අඬනවද වැළපෙනවද ඒක ඊටාම නිෂ්ප්‍රයෝජන ක්‍රියාවක් කියලා. ඒක හැබැවින්ම අඥානයගේ ක්‍රියාවක් කියලා සඳහන් කරන්නේ මරුණ කෙනෙක් වෙනුවෙන් අඬන එක. නොකල යුතු දෙයක්. කල යුත්තේ මොකක්ද? ඔහුගේ දේහය ආදාහනය කරලා කටයුතු ඉවර කරන එක. එතකොට මරුණ කෙනෙක් වෙනුවෙන් අඬනවා කියලා කියන්නේ ධර්මය පිළිබඳව හරියට අවබෝධයක් නැති කෙනෙකුගේ ස්වභාවයක්. මේ ධර්මයේ හරියට යමෙක් අවබෝධ කළා නම් තේරුම් අරගත්තා නම් ඔහු කවදාවත් මරණය දැකලා අඬන්නේ නැහැ. ඒක ලෝක ස්වභාවය. මම විතරක් නෙමෙයි, ඔහු විතරක් නෙමෙයි, ඇය විතරක් නෙමෙයි. මේ ලෝකේ ඉපදිච්ච හැම කෙනෙක්ම යම් දවසක අනිවාර්යයෙන්ම මරණයටපත් වෙනවා. ඔහු මේ ලෝකේ උපදිනවත් එක්කම මරණය කියන ධර්මතාවය අරගෙන ඇවිල්ලායි තියෙන්නේ. අපි අඬන්න ඕනේ මොකටද? ඇත්තටම අඬනවා නම් අඬන්න ඕනේ ඒ පුජ්‍යලේ ජීවත් වෙච්ච හැටි කල්පනා කරලා. මේ තරම් ශ්‍රේෂ්ඨ බුද්ධාන්තරය ලැබිලා තියෙනවා. සත්වයාට සංසාරයෙන් එතර වෙන්න සසර සූපත් කරගන්න පින් සිද්ධ කරගන්න නිමක් නැති තරම් අවස්ථාව ලැබිලා තියෙනවා. ඕන තරම් අවස්ථාව ලංකාවේ නම් ඒ අවස්ථාව සීමාවක් නැතුව තියෙනවා. ඒ මෙලොව උපන් හැමෝටම අවස්ථාව තියෙනවා. අපේ රටේ අතර තවත් සුවිශේෂයි.